ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා මේ දකින්නේ ඉතින් අපි කොහොමද පොසොන් පෝය ගෙවුවේ කියලා. පොසොන් පෝයට කලින් තිබුණ සෙනසුරාදාව තමයි මේ. අපිට ඉතින් ඒක long weekend එකක් නොවුණාට අපි ඉතින් ඒක long weekend එකක් කරගත්තා. අපි ඉතින් මුලින්ම අපේ ගෙදරට සෙනසුරාදා ආපු කට්ටියත් එක්ක ගියා ගිනිපෙට්ටි පාලමේ නාන්න. නාලා ඉතින් එතන තිබුණ කඩේකින් වඩෙත් එක්ක ප්ලේන්ටි බීලා අපි ලෑස්ති වෙන්නේ ඉතින් එහෙමම සෝමාවතියට යන්න. අපි නාන්න යන ටිකක් හවස් වුණ නිසා සෝමාවතියට එද්දි මේ විදිහට කළුවර වැටලා තමයි තිබුණේ. අපි යනකොටත් ඉතින් ධර්මදේශනාව පටන් අරගෙන. ඒ නිසා ඉතින් අපි හෙමින් චෛත්‍ය පැත්තට ගියා. මේ වෙලාවේ ඇත්තටම මෙතන තිබුණු පරිසරය ගැන කියන්න තේරෙන්නේ නැහැ. හරිම සනීපයි, හරිම කාම් පරිසරයක් තමයි තිබුණේ. මේ පේන අද හඳත් එක්ක සෝමාවතී චෛත්‍ය පේන හැටි. මා කරගත්ත මේ පින් කුසල් ටික විතරයි කියන බව දැනෙන ස්වභාවික ජීවත් වෙනවා නම් මේ ගෙවන්නම චෝටි කාල රාමුව මනාව ගෙවලා ඔහිත අන්තිමේටම සතුට කරගන්න දක්ෂ වෙනවා. ඒ සතුටයි බුදුහාමුදුරුවෝ පිළිය කියලා දක්වන්නේ. චිත්තා තුනාදී දුන්නා ධර්මදේශනාව ඉවර වෙලා එතන වෙලිමල් දන්සලකුත් තිබුණා. අපිට ඉතින් එතනින් වෙලිමල් එක්ක හකුරු, බිස්කට් එහෙමත් ලැබුණා. ඉතින් මේ දන්සල් දෙන හැමෝටම ගොඩක් පිං. ඔයාලා මේ දකින්නේ පොසොන් පෝය දවසේ අපි දන්සල් වඳින්න යන ගමන්. අපිට ඉතින් මුලින්ම හම්බුනේ ගමේ තිබුණු බත් දන්සලක්. අපි ඒකෙන් නම් කන්න ගියේ නෑ. ඊට පස්සේ ඉතින් ඔයාලා මේ දකින්නේ ගිරිතලේ. ඊට පස්සේ මගදී ඉතින් අපිට කඩල දන්සලකුත් හම්බ වුණා. හැබැයි ඉතින් අපේ තාරු මේ වගේ නතර කරන්න වැඩිය කැමති නෑනේ පොලිම වැඩි නිසා. ඒ නිසා ඉතින් අපි ඒකෙන් කෑවේ නෑ. ඕපන් සිටි එකෙන් කරන්නේ. මෙතන තිබුණේ නූඩල්ස් දන්සලක්. හැබැයි ඒකෙන් කෑවෙත් නෑ. බද්ද මහා බත් දන්සල. මෙතන තිබුණේ බත් දන්සලක්. ඇත්තටම මග දිගට ගොඩක් දන්සල් තිබුණා. මේ දන්සල් දෙන හැමෝටම ගොඩක් පිං. හැබැයි මෙතනින් එහාට, ඒ කියන්නේ බැඳි වැවෙන් එහාට පාර හොඳටම වාහන වලින් හිර වෙලා තිබුණා. අවල්ට පේනවනේ ඉතින් අපි යන්නේත් වැරදි ලේන් එක. එහෙම නොකියොත් ඉතින් යන්න වෙන්නේ නැහැ. ඒ තරමට පාරේ ට්‍රැෆික්. මෙතන තිබුණ බඩේරුගු දන්සලක්. හැබැයි අපි ගිහින් පොලිමේ හිට ගන්නකොටම බඩේරුගු ඉවරයි. ආයෙත් හම්බනකන් ඉන්න ඕන කිව්වා. ඒ නිසා ඉතින් ඒකෙන් කන්න ලැබුණෙත් නැහැ. ඔයාලට ඔය පේන විදිහට ඔය කැලෙන් දාලා තමයි ඉතින් අපිත් ඉස්සරහට ගියේ. මේ වගේ දවස්වල බයික් එක්කන එක ඉතින් ඇත්තටම හරිම ලේසි. අසෙන් දාලා ඉක්මනට යන්න පුළුවන්. නැත්නම් ඉතින් මේ ට්‍රැෆික් එකත් එක්ක යන්න ලේසි නෑ. මම මේ ෆස්ට් ටයිම් මේ පොය දවසට පහුවෙනිදා තමයි පොළොන්නරුවේ දළදා පෙරහැර තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ ඒකට ගෙනාපු අලි.
අයිස්ක්‍රීම් දන්සලා. ඒකෙත් ඉතින් පොලිම දිග වැඩි නිසා අපි ඒකට ගියේ නැහැ. ඊට පස්සේ අපි ගියා ඉස්පිරිතාල හන්දියේ තිබුණ මේ ජූස් දන්සලට. ඒකේ නම් ඉතින් අපේ පන්තියේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් හිටියා. ඒ මාමා නිසා අපිට පොලිමේ යන්න නැතුව ජූස් බොන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපේ තාරුලාගේ එස්සෝ මහත්තයාත් එක්ක අපි ගියා නූඩල්ස් දන්සලට. ඊට පස්සේ අහපව ඇවිල්ලා ෆෘට් ජූස් දන්සලෙම අයිස්ක්‍රීම් දන්සලක් දුන්නා. ඒකෙන් අපිට අයිස්ක්‍රීම් වරන් දුන්නේ අපේ පන්තියේ යාළුවෙක්. Thank you ඉන්දීවරි. ඊට පස්සේ ඉතින් ආයෙත් ඇවිදලා තිබහට නම් ඉතින් අපි ගියේ කැෆේ එකකට. මෙහෙම කඩෙන් කන්න ඕනේ නෑ, ඕන තරම් දන්සල් තියෙනවා. හැබැයි ඉතින් පොලිමේ ඉන්න කම්මැලි නිසා තමයි ඉතින් අපි මෙහෙම බිව්වේ. ඊට පස්සේ අපි ගෙදර එන්න පිටත් උනේ අතුරු පාරවල් වලින්. කදුරුවෙල බැංකුව පාර මේ විදියට අයිස්ක්‍රීම් දන්සල් එහෙම තිබුණා. මේ කට්ල දන්සල් නම් මේ විදියට පැකට් කරලා ළඟටම ගෙනල්ලා දුන්නා. අපි යහපව එන්නේ නම් අතුරු පාරවල් වලින් විතරයි. මොකද ප්‍රධාන පාරවල් වල ට්‍රැෆික් එක ඔයාලා දැක්කනේ. පේනවා දැලේ හදලා තියෙන නෙළුම් මල් ගොඩ. ඉතින් අපේ පොය දවස ගෙවිලා ගියේ මෙන්න මේ විදිහට. ගොඩක් දන්සල් තිබුණා. හැබැයි ඔක්කොටම අපිට යන්නත් බැරි වුණා. හැබැයි ඒ දුන්න ඔක්කොටම පින්. ඉතින් පොය දවසට පස්සේ දවසේ අපි යන්නේ උදෙන්ම නාන්න. ගිලිපෙට්ටි පාලමට තමයි යන්න හදන්නේ. කොහෙද යන්නේ? එයාගේ බෑග් එක ගත්තා කියලා කුඩු ලෝබයට ලෝභ හිතිලා මගේ බෑග් එකත් මාරු කරා. අපි අද දන්සල් වදින්න හිතන්නේ උදෙන්ම නාල. නැත්නම් හවසේදී නාන තැන්වල මේ සෙනඟ වැඩි වෙන නිසා. පිට අද මුලින්ම හම්බ වුණේ බීම දන්සල. එයාලගේ මම මේ විදිහට පළතුරු කෑලි ගොඩක් තිබුණ බීම එකක් තමයි තෝරලා ගත්තේ. අපේ තාරු මැප් එක දාගෙන යන්න ගිහිල්ලා අන්තිමට අපිට යන්න. ඒ පාර කිව්වනේ ඔයිට කලින් හරවන්න තැන තිබ්බා. අනේ යනවා යන්න. අන්තිමට අපිට උනේ වැලි පාරට යන්න. ඔන්න ඉතින් අපේ තාරු මැප් එක දාලා හොයාගත්ත පාර. අයි අතන බුබුලට ගිහිල්ලා ගිය පාර ආවේ. ඔතනින් කෙලින්ම ගියපුවම බුබුල. අපි ඊයේ හවසත් ගෙදර යන ගමන් මෙතනට ආවා. හැබැයි මෙතන ඒ වෙලාවේ ගොඩක් සෙනඟ හිටියා. ඒ නිසා තමයි අපි හිතුවේ ඊළඟ දවසේ නම් ඒ කියන්නේ අද නම් උදේම මෙතනට ඇවිල්ලා නාලා තමයි දන්සල් වඳින්න යන්නේ කියලා. උදේම නිසා නම් අද ගොඩක් සෙනඟ හිටියේ නෑ උදේම කියන්නේ. ඉතින් අපි මෙතෙන්ට උදේ 9:10 විතර වෙනකොටම ආවා. නාලා එනකොට අපිට හම්බ වුණා අයිස්ක්‍රීම් දන්සලා. මෙයාලගේ පොලිම නම් හරිම ඉක්මනට ගියා. මොකද බෙදන්න ගොඩක් කට්ටිය හිටියා. අපි මෙයාලගෙන් ඇත්තටම අයිස්ක්‍රීම් 3 පාරක්ම කෑවා. එයාලා දුන්න අයිස්ක්‍රීම් එකත් හරිම රසයි. තාරු ඔය කීවෙනි පාරද? මං එකයිනේ ගියේ. අනේ අන්න. ඊට පස්සේ ආපහු ගෙදර එන ගමන් අපේ ඉස්සරහා ගෙදර අයියා හිටපු අයිස්ක්‍රීම් දන්සලකිනුත් අපි ආයෙත් අයිස්ක්‍රීම් කෑවා. අයිස්ක්‍රීම් කනවා ඉවරයි. මේ ඉතින් අපේ ගෙවල් ළඟ තිබුණු බත් දන්සල. ගෙදර ඇවිල්ලා ආයෙත් රිෆ්‍රෙෂ් වෙලා ආයෙ යනවා දන්සල් ළඟට. ඔයාලා මේ දකින්නේ අරලිය කීරිසම්ම ෆ්‍රයිඩ් රයිස් දන්සල.
මේක ඉතින් ගොඩක් ප්‍රසිද්ධ වුණ දන්සලක්නේ. මේක ඉතින් ලොකුම දන්සල කියලාත් කියනවා. ඔයාලට ඔය පේන්නේ ඒ දන්සලට තියෙන පෝලිම. හැබැයි මේක හරිම හොඳට ඕගනයිස් කරලා තිබුණා. අපිටත් ඉතින් අපේ යාළුවෙක් නිසා පෝලිමේ ඉන්නේ නැතුව යන්න පුළුවන් වුණා. මෙයාලගේ තිබුණා ෆ්‍රයිඩ් රයිස්, පරිප්පු, චිකන්, අල තෙම්පරාදුවක්, පපඩම් එක්ක චිලි පේස්ට් එකක්. මේ කෑම එක නම් ඇත්තටම හරිම රසයි. ඒ වගේම කාලා එළියට යනකොට ඉතින් අයිස්ක්‍රීමුත් දෙනවා. යා අපිට එතනින් මෙන්න මේ වගේ ඒ වෙලාවේ ඩඩ්ලි සිල්ස්ටයින් මහත්තයා දන්සලට ආපු ඔයත් එක්ක කතා කරගෙන ඉන්න ගමන් අපිවත් හම්බ වෙලා අපිටත් කතා කරා. ඒක ඇත්තටම ලොකු සතුටක් ඒ වෙලාවේ. ඊට පස්සේ අපි මේ යන්නේ මනන්පිටිය පැත්තට. යන්කෝ අනේ වීම බීලා යන් වීම බොමුකෝ අර ගොඩක් තියෙනවා. අපේ තාරු දන්සල් නවත්තන්න හරිම අකමැති කෙනෙක් කියලා තමයි ඉතින් අතර කරගන්න ඕනේ. ඒවා කැත වැඩ තමයි. ඒ වගේම ඔයාලට මේ පේන දිග පොලිමේ හැදිලා තිබුණේ රාමේන් දන්සලකට. රාමෙන්ද? මට හිතෙන්නේ ඒක තමයි. අපි ඉතින් මේ කැලයක් මැදින් වගේ යන්නේ මනම්පිටිය පරණ පාලමට. මේක ඉතින් මේ ගස් වලින් පොඩ්ඩක් වැහිලා තිබුණාට පරණ පාර තාම එහෙමම තියෙනවා. ඔයාලා මේ දකින්නේ මනම්පිටියේ පරණ පාලම. දැන් මේ කියන්නේ කෝච්චි විතරයි. ඉස්සර නම් වාහනත් ගියා. ඔයාලට ඒ වම් අත පැත්තෙන් පේන්නේ මනම්පිටියේ අලුත් පාලම. ඒකේ දැන් යන්නේ වාහන විතරයි. මෙතන ඉතින් මට ගොඩක් මතක තියෙන තැනක්. මොකද ඉතින් මම මොන්ටිසෝරිලා 11ට යනකම මෙතනින් තමයි ආවේ ගියේ. එතකොට ඉතින් මෙතන කෝච්චියක් යනවා, වාහනත් යනවා. කෝච්චිය යන වෙලාවට පාර වහනවා. ඒ වගේම එක පැත්තකින් වාහනේ යන්න දෙනකන් අනිත් පැත්තේ වාහන නතර කරන් තියාගෙන ඉන්නවා. ඒතර මාරුවේ තමයි දෙපැත්තට වාහනේ යන්නේ. ඒ වගේම ඉතින් අර අලුත් පාර ඕපන් කරපු එකත් මට විශේෂයි. මොකද ඒකේ ඕපනින් එකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි ආවේ. ඒකේ බෑන්ඩ් එකට මම හිටියා අපේ ඉස්කෝලේ. අපේ අකිල නම් බයික් එකේම මේ පරණ පාලමේ එහා පැත්තටම ගිහින් ආවා. අපි මේ වෙලාවෙ ඉතින් බයික් එකේ යන්න කලින් ට්‍රේන් ෂෙඩියුල් බැලුවා මේ වෙලාවට කෝච්චියක් තියෙනවද කියලා. කෝච්චියක් තිබුණේ නැති නිසා තමයි ඉතින් අපි පාලම දිගේ ගියේ. අපි මනම්පිටියෙන් කෝල් තැඹිලි බීලම තමයි ඉතින් අහපව ගෙදර එන්න පිටත් උනේ. අහපව ගෙදර එනකොට නම් අපි ටිකක් හවස් වුණානේ. ඒ එනකොටත් හද රෑ තියෙන පොළොන්නරුව දල්දා පෙරහැර බලන්න කට්ටිය මේ වගේ හවස් වෙලාවෙම තැන් අල්ලගෙන ඉඳගෙන හිටියා. පේනවා නේද ඉතින් කොච්චර සෙනගක් හවස් වරුවෙම Tamanට ඕන තැන අල්ලගෙන ඉඳගෙන ඉන්න හැටි. ගෙදරට ලං වෙලත් අපිට ආයෙත් දන්සලක් හම්බුණා. රොටි ලුණු මිරිස් දන්සලක්. ඉතින් කොහොමද ඒක නොකා යන්නේ? ෆයි දුන්නේ. ඉතින් අපේ පොසොන් පොය ගෙවුනේ මේ විදිහට. ඔයාලා මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මා සබ්ස්ක්‍රයිබ් කරන්න.